ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම වගා කටයුතු කරගත්තී අපිට විශාල ගැටලුවක් වෙලා තියෙනවා මේ වෙන විට මේ අධික වර්ෂා තත්ත්වය. මේ කාලගුණ විපර්යාසත් එක්ක වර්ෂාපතන රටාව මේ වෙන විට විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. වියලි කාලය ඇත්තටම මේ වෙන විට ගොඩාක් අඩුයි. එක දිගට පවතින වර්ෂා පතන තත්ත්ව තමයි බොහෝ වෙලාවට අපි දකින්නේ. එතකොට අපි දාලා තියෙන භෝග බොහෝ වෙලාවට සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා යනවා. දැන් කුණාටු තත්ත්වයක් ආවොත් එහෙම දවස් 2-3ක් එක දිගට වර්ෂාව තිබ්බොත් එහෙම එළවලු වගාව විශාල වශයෙන් කුණු වෙලා යනවා. ඒකට බොහෝ ගොවීන්ට හැම ගොවියෙකුට වගේ අපිට ආරක්ෂිත ගෘහ හදාගන්න බෑ. ඒක අධික වියදමක් යනවා. ඒ වගේම අධික වියදම් වගේම ලොකු ඉඩකුත් ඕන. ඒකට මේක ඊටාම සරල පහසු ලේසි ක්‍රමයක්. ඇත්තටම අපි යම්කිසි ව්‍යුහයක් යොදාගෙන ඒ ව්‍යුහය මතට අපිට පොලිතීන් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිද පෙනෙන පොලිතීන් එකක් දාන්න පුළුවන්. සාමාන්‍ය පොලිතීන් එක වගේම දැන් අපි වායතා කරනවා මෙතන හඳුන්වා දීලා තියෙනවා UV ප්‍රතිරෝධී පොලිතීන් එක. එතකොට ඒක දැම්මොත් අපිට දීර්ඝ කාලයක් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම භෝගයේ ගුණාත්මකත් වැඩි වෙනවා. සාමාන්‍ය පොලිතීන් එක ඒකේ කල්පයත්න පොඩ්ඩක් අඩු හින්දා UV ප්‍රතිරෝධී පොලිතීන් එක අපිට භාවිතා කරනවා නම් හොඳ ප්‍රතිලාභ මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒතර වැස්ස මේකෙන් අපි ආරක්ෂා කරගන්නේ අඩි 3 පාත්තිය දාලා අඩි 3 පාත්තිය මතට අපි ව්‍යුහයක් සදා ගන්නවා ඒ පොලිතීන් එක එලීම සඳහා. ඒතර පොලිතීන් එක එල්ලන්න අපි සාමාන්‍යයෙන් තවන්න වලට ගහන ව්‍යුහය යකඩ වලින් හෝ ඉවත් කරන ලී වලින් හෝ කොන්ඩියුට් බට වලින් හෝ අපිට ඒ ව්‍යුහය සාදාගෙන ඒ ව්‍යුහය මතට සත්තුකින් ආරක්ෂා කරනවා නම් ඒ දැලක් දාලා මේ වර්ෂාව පතිත වෙනවා නම් ඒ දැල මතටම අපිට අවශ්‍ය නම් මේ පොලිතීන් එක දාලා වර්ෂාවෙන් අපිට මේ භෝගය ආරක්ෂා කරගන්න පුළුවන්. බොහෝ භෝග වර්ෂාපතනයට ලක්වීම හේතුවෙන් බොහෝ දිලීර රෝග හැදෙනවා. ඒකට දිලීර රෝග මේකේ ඉතා විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. එතකොට දිලීර නාශක අපිට භාවිතා මේ විශේෂයෙන් කාබනික වගාවන්ට මේක යොදා ගන්න පුළුවන්. ඒකට දිලීර නාශක අපිට ඉතාම අඩු වශයෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒත් එක්කම භෝගයේ කුණු වීම අඩුයි. වැසි ජලයේ කිසිම කොයිලායකවත් මේකට වැසි ජලයේ පතිත වෙන්නේ නැහැ. ඒකට දිවා කාලේ අපි පොලිතීන් එක මේ විදිහට අපි උඩට කරලා ගැට ගහනවා. රාත්‍රී කාලේ අපි පොලිතීන් එක සම්පූර්ණයෙන් වහලා තියෙනවා. ඒත් එක්කම අධික වර්ෂා තත්ත්වයක් ආවොත් එහෙම පැය 24ම මේ පොලිතීන් එකෙන් වහලා තියෙනවා. ඒත් එක්කම තවන් අවදියේ සිටම අස්තනු නෙලීම දක්වා මේ රෝ කව එක තුළ තමයි අපි වගා කරන්නේ. ඒකට දිවා කාලේ අපි වර්ෂාව නැත්තම් පොලිතීන් එක අයින් කරනවා. රාත්‍රී කාලේ සාමාන්‍යයෙන් අපි වහලා තියෙනවා. ඒකට පින්න වැටෙන්නේ නැහැ. එතකොට අපිට වර්ෂාවෙන් මේක ආරක්ෂා කරලා හොඳ ගුණාත්මක අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. අනිත් එකක් මේ වර්ෂාවත් එක්ක අපේ ගහ මුලට වගේම කොළ වලට අධික වශයෙන් අපේ මේ අධික වර්ෂාවත් එක්ක මඩ තැවරෙනවා. වැලි තැවරෙනවා. එතකොට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මේ ආවරණය කරලා තියෙනවා නම් අපිට සෞඛ්‍ය ආරක්ෂිත භෝග අස්වැන්නක් ගන්න පුළුවන්. ඒත් එක්කම මේක තවත් කිව යුතු විශේෂත්වය තමයි ආරක්ෂිත ගෘහයකට බොහෝසේ සමාන ගුණාත්මක අස්වැන්නක් මේක ඇතුලේ අපිට ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මේකේ අතුරු ප්‍රතිඵල විදිහට වෙනත් කුරුල්ලන් වැනි විශේෂයෙන් මොණරුන් වැනි සත්තුන්ගේ හානිය අපිට මේ ව්‍යුහයත් එක්ක අපිට භාවිතා කරන්න පුළුවන්. අපේ දිගන කොට්ටාසේ ඇත්තටම මගේ අනිකුත් ගෙවතු අපි අර මේ ළඟදී ඇතිවෙච්ච කුණාටුවත් එක්ක අධික වශයෙන් විනාශ වෙලා ගියා. අපි වගාහනෙත් ගෙවුවා. නමුත් මේ ගොවිපලේ ඇත්තටම මේ එළවලු වලට මොනවත් උනේ නැහැ. ඉතාමත්ම හොඳින් පැවතුණා. ඒකට ඇත්තට මොකද්ද හේතුව කියලා පොඩ්ඩක් කියන්න බලන්න. අපි හේතුව කියන්නේ වර්ෂා කාලෙට අපි මේ කූඩුවක් දාලා තිනවා. කූඩුවක් දාලා වර්ෂා කාලෙට ඉටිරදි දාලා වහනවා. ඉටිරදි දාලා වහනවා. වහපුවම ඉතින් ඒකෙන් අර මේ විනාශ වෙන එක අඩු වෙනවා. කුණු වෙන්නේ අපි ඉතින් ඒ විදිහට අවුව වැටෙනකොට අරිනවා උදේට අරම වහිනකොට වහලා දානවා. ඉතින් ඒකෙන් අපි ගොඩාක් මේකෙන් අපි ප්‍රයෝජන ගන්නවා. ඒකයි. වැස්සත් පැය 24ම වහලා තියෙනවා. උදේ ඉඳලා අවසන් කරලා වහිනකොට වහලා තියෙනවා. පවවද අවුව වැටෙනකොට පැය දෙකක් තුනක් ඇරලා තියෙනවා. අවුව වැටෙනකොට ඇරලා තියෙනවා. අවශ්‍ය වෙනකොට වහලා දානවා. රාත්‍රී කාලේ වහලා දානවා. උදේම ඇවිල්ලා මේ පින්නේම තියෙන ඉඳ තමයි ඔය වහන්නේ. නැත්තම් අර අවුව වැටෙනම අර පින්නට පිච්චෙනවනේ. ඒකින්ද අපි උදේම ඇරලා වතුර දාලා මේක කරනවා. ඒකයි. හොඳයි. එතකොට තේරෙනවා ඇති ඇත්තට මේකේ වර්ෂාවෙන් මේකෙන් යම්කිසි නෙවෙයි හොඳටම ආරක්ෂාවක් තියෙනවා. මේ ව්‍යුහය භාවිතා කරොත් එහෙම සාමාන්‍ය එලිමහනේ වගා කරන පොලිතින් එකක් නැතුව වගා කරන ගොවීන්ට වඩා මෙතන ඇත්තටම ජයග්‍රාහී විදිහක් තියෙනවා. මෙතන ඒකේ ඇත්තටම ප්‍රතිඵලදායී බව අපිට ඇත්තටම විශේෂයෙන්ම පේනවා.
ඉදිරියේදී ඇත්තටම අපේ විශේෂයෙන් තෙත් කලාපයට නිතරදී මෝසම ඇති වෙනවා. එතකොට අධික වර්ෂාවක් ඇති වෙනවා. මාස 3ක් විතර පවතිනවා. එතකොට විශේෂයෙන් වතුර බිම රැඳිලා තියෙනවා. අධික වර්ෂාවක් ලැබෙනවා. එතකොට අපේ ගෙවතු වල එළවලු වගාව බොහෝසේ හානි වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේක අපිට හඳුන්වා දෙන්න පුළුවන් අපේ ගොවීන්ට මෙම ලාභදායී සරල ව්‍යුහය ගෙවතු වලට විශේෂයෙන් සුළු පරිමාණ වශයෙන් වගා කරන ගොවීන්ට මේ රෝකාව තාක්ෂණය පොලිතින් යොදාගෙන මේක අපිට හඳුන්වා දෙන්න පුළුවන් ක්‍රමයක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්.